හයි කොහමද ඔයාලට හැමෝම හොඳින් ඇති කියලා හිතනවා ආදරයෙන් පිළිගන්න අද vlog එකට. ඉතින් අද මම ඔයාලට ගේන්නේ travel vlog එකක්. සාමාන්‍යයෙන් නිදහසේ ඉන්න ඕනි කියලා හිතුනහම මට යන්න පුළුවන් නම් ඇත්තටම මම කැමතියි හොටෙල් එකකට ගිහිල්ලා චුට්ටක් නිදහසේ රූම් එකකට වෙලා ඉඳලා ඒ වගේම හොඳට කාලා ඉන්න. ඉතින් අපි නිදහසේ ඉන්න එක එක දේවල් කරනවානේ. සමහරක් විට මේක බලලා ඔයා ඇති නිදහසේ ඉන්න ඕන්න කියලා හිතන හැම වෙලේම ගෙදරටලා ඉන්න. නැත්තම් කොහේ හරි ඇවිදින්න, වගේ යාළුවොත් එක්ක ඉන්න, වගේ ගෙදර කට්ටියත් එක්ක ඉන්න. ඉතින් මේ දේවල් අපි දකින විදිය වෙනස්. ඉතින් ඔයාට කොහොමද නිදහසේ ඉන්න ඕනි කියලා හිතෙන්නේ ඒ විදියට තමයි ඔයා ඉන්න ඕනි. ඉතින් ගොඩාක් වැඩත් එක්ක මොනවා හරි හැමදාම කරන ඩේලි වැඩත් එක්ක බිසි වුණ දවසට කාලෙකට පස්සේ ඉතින් මෙහෙම යන්න මම නම් හරි ආසයි. ඉතින් මේ පාර අපි සිට්‍රස් වස්කඩුවට තමයි යන්නේ. සිට්‍රස් වස්කඩුව කියන්නේ සිට්‍රස් ලෙෂර් කියන හොටෙල් චේන් එකේ එක හොටෙල් එකක්. මේ දවස්වල 15% offer එකක් යනවා credits and debits cards වලට. මුලින්ම අපි නම් කරේ කැලින්ම කෝල් එකක් ගත්ත එක හොටෙල් එකට. ඊට පස්සේ කොහොමද ඔයාලගේ හොටෙල් රූම් චාර්ජස් කියලා ඇහුවා. ෆුල් බෝඩ් and half බෝඩ්. එතකොට ඒවා අපිට affordable නම් අපි තීරණය කරන්න ඕනේ ඊළඟට රිසර්වේෂන් එකක් ගන්නවද නැද්ද කියලානේ අපි සාමාන්‍යයෙන් කරන්නේ. ඉතින් අපි රිසර්වේෂන් එකක් ගැන කතා කරාම ඒකට අපි රිසර්වේෂන් එක හොටෙල් සික්‍රස් වලට කරන්න ඕනේ. යාලගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා. ඉතින් හොටෙල් ලෙෂර් කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලට ඔන්ලයින් පේ කරලා ඔයාලගේ රිසර්වේෂන් එක කරන්න පුළුවන්. සිට්‍රස් වස්කඩුව කියන්නේ 5 star හොටෙල් එකක්. අපි ෆුල් බෝඩ් තමයි බුක් කරේ. 15% ඩිස්කවුන්ට් එකත් එක්ක අපිට වුණා ෆුල් බෝඩ් 44500ක්. අපි one night තමයි ඉන්නේ. ෆුල් බෝඩ් සහ half බෝඩ් prices අපි දෙකම ඇහුවා බුක් කරන්න කලින්. ඉතින් එතකොට half board price එක සහ full board price එක අතර රුපියල් 2000ක වගේ වෙනසක් තමයි තිබ්බේ. ඉතින් අපි හිතුවා full board book කරනවා කියලා. full board book කරාම room එකත් එක්ක ඔයාලට එක lunch එකක්, dinner එකක් සහ breakfast එක included. මෙන්න මේ විදියට තමයි ඉතින් හොටෙල් එක පේන්න ඔයාලට පේනවනේ හරිම ලස්සනයි. මේකේ හැම රූම් එකක්ම මං හිතන විදියට තියෙන්නේ බීච් එකට මුණලා. ඒ කියන්නේ සී වේව් එකක් තියෙන. ඉතින් අපි කාමරේට ගිහිල්ලා බලමු කොහොමද අපේ view එක කියලා. අපි මේ සිට්‍රස් වස්කඩුවට ආවේ දෙවනි පාර 2019 COVID-19 වලට කලින්. ඒ කියන්නේ පැන්ඩමික් වලට කලින් තමයි අපි ආවේ. මේ අපේ වෙල්කම් ඩ්‍රින්ක් එක. ඉතින් මෙන්න මේ විදිය ලස්සන view එකක් තියෙනවා. මෙතන ලොබි ඒරියා එකට ඒ වගේම රෙස්ටෝරන්ට් එකට මේ හැම තැනටම. ඉතින් හරිම නිදහසේ කාලය ගත කරන්න පුළුවන් තැනක් තමයි සිට්‍රස් වස්කඩුව කියන්නේ. ඉතින් අපි බලමු මේ පාර අපේ ස්ටේ එක මොන වගේ වෙයිද කියලා. වෙල්කම් ඩ්‍රින්ක් එකෙන් පස්සේ අපි දැන් චෙක් ඉන් වෙලා අපේ රූම් එකට තමයි යන්නේ. 329 තමයි අපේ රූම් එක. මේක තියෙන්නේ 3rd floor එකේ. ඉතින් අපි දැන් යන ගමන් ඉන්නේ චෙක් ඉන් වෙන ටයිම් එක usually හවස 2 ඒ වගේම චෙක් අවුට් වෙන්න ඕනේ. අපි පහුවදා දවල් 12 වෙනකොට කී එක දෙන්න ඕනේ රිසෙප්ෂන් එකට. ඉතින් එහෙනම් අපි ගිහින් බලමු අපේ රූම් එක කොහොමද, ඒ වගේම අපේ රූම් එකේ view එක කොහොමද කියලා. මේ තියෙන්නේ අපේ රූම් එක. මේකට 3rd floor එකේ කෙළවරටම එන්න ඕනේ. ඉතින් අපි එන ඇතුළට ගිහලා බලමු කොහොමද අපේ රූම් එක කියලා. මම කලිනුත් කිව්වනේ මේක සුපීරියර් රූම් එකක්. ඉතින් අපි 3 දෙනා තමයි ඉන්නේ. මෙන්න මේ විදිහට අරිද්දිම චූටි ස්පේස් එකක් තියෙනවා අපේ දේවල් තියන්න. ඒත් එක්කම ඉස්සල්ලාම තියෙන්නේ බාත්රූම් එක. අපි බාත්රූම් එකට පස්සේ ඇවිල්ලා බලමු පිනුමට බාත්රූම් එක ගොඩක් ඉඩයි. ඉතින් ඒත් එක්කම මෙන්න මේ විදිහට තමයි කබඩ්ස් මේ දේවලුත් එක්ක අපේ බෙඩ් එක තියෙන්නේ. ඒ වගේම ටීවී එක, එතකොට මෙතන වෝටර් බොටල්ස් තියලා තියෙනවා, තේ කොෆි හදාගන්න ස්ටේෂන් එකක් වගේ පොඩියට වෙනම තියලා තියෙනවා. ඊළඟට මෙන්න මේ විදිහට බැල්කනි එක තියෙනවා. ඉතින් මම මේ view එකට තමයි ආසම. ඉතින් මං හිතනවා ගොඩාක් දෙනෙක් බීච් සයිඩ් හොටෙල් වලට ආස ඇති කියලා. ඒත් එක්කම අපි මේ දවස්වල ගොඩක් බීච් සයිඩ් වල හොටෙල්ස් වල ප්‍රයිසස් බැලුවා. ගොඩාක් ගණන් ඉතින් ඇත්තටම. ඉතින් මේක affordable ඇත්තටම මේ ඩිස්කවුන්ට් එකත් එක්ක.
ඉතින් 15% ඩිස්කවුන්ට් එකත් එක්ක තමයි අපිට 42500ට මේ සුපීරියර් රූම් එක හම්බුනේ. ඉතින් එහෙනම් අපි බලමු මේ ලස්සන view එක මොන වගේද කියලා. ඉතින් මේ කාමරේ ගොඩක් ඉඩ තියෙනවා ඇත්තටම. මෙන්න මේ විදිහට කබඩ්ස් වල ෆ්‍රිජ් එක තියෙනවා. ඒ වගේම සේප්පු අපේ වටිනා කියන දේවල් ටික තියාගන්න ඕන නම් ඒත් එක්කම අපිට අපේ බඩු තව මොනවා හරි තියෙනවා නම් මේ ඔක්කොම මේ කබඩ්ස් වල අපිට හරිම පහසෙන් තියාගන්න පුළුවන් අපේ කාමරේ හැදි වෙන්නේ නැති වෙන්න. ඉතින් මෙතන කාමරේත් ගොඩාක් ස්පේෂියස්. ඒ වගේම කිං සයිස් බෙඩ් එකක් තමයි මේ රූම් එකේ තියෙන්නේ. දැන් අපි යමු බාත් රූම් එකට. බාත් රූම් එක වලට පේනවා ඇති මෙතනත් ගොඩක් ඉඩ තියෙනවා. ඒ වගේම ටූත් බ්‍රෂ් එකේ ඉඳන් ඕන කරන හැම දෙයක්ම තියෙනවා. මේ තමයි ශවරින් ඒරියා එක. ඒත් එක්කම තියෙනවා අපිට ඕන කරන ටවල්ස් ටික මෙන්න මෙතන. ඒ වගේම හොටෙල් රූම් ස්ලිපර්ස් මේ හැම දෙයක්ම මෙන්න මේ කබඩ්ස් වල මේ විදිහට තියෙනවා. ෆයිනලි ඉතින් මේ මම. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද මේ පාර අපේ හොටෙල් ස්ටේ එක. මොකද මේ පාර ටිකක් සනීපත් නෑ. ඒකත් එක්ක මට හොඳටම තනියම ඉන්න ඕනේ මේ පාර නම් කියලා මම හිතාගෙන ඉන්නේ. ඉතින් බලමු කොහොමද වෙන්නේ කියලා. ඊට පස්සේ ඉතින් හැමදාමත් මං කරේ ආපු ගමන්ම තේ එකක් හදාගන්න එක. තේ එකක් හදාගෙන මේ විදියට ඇඳට ගිහිල්ලා චුට්ටක් රිලැක්ස් එකේ තනියම ඉන්නවා මං සාමාන්‍යයෙන් හොටෙල් එකකට ආවොත්. ඉතින් හස්බන්ඩ් බබාව බලා ගන්නවා. ඉතින් එයා සම්පූර්ණයෙන්ම මට ෆ්‍රී එකේ මේ වෙලාවේ ඉන්න දෙනවා. ඉතින් ඒකත් එක්ක චුට්ටක් වෙලා එළියට වෙලා ඉඳලා තමයි මං ඊට පස්සේ එදෙනව හොයාගෙන යන්නේ. जाने कैसे भाने तूने अक्कियों के डोर मान मेरा खिंचा चला आया तेरी ओर नजरों ने तेरी छुआ तू है जादू हुआ होने लगी हूँ मैं हंसी आफरी ඉතින් චුට්ටක් වෙලා ඒ විදිහට ඉඳලා මම එළියට ආවා. ඉතින් මොකද කරන්න කියලා බලන්න. ඉතින් මේ විදිහට තමයි බීච් එක තියෙන්නේ. ඉතින් මෙතන හරිම රිලැක්ස්. අපි ගියේ විතර සතියකට විතර කලින් මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන සතියකට විතර කලින් තමයි අපි ගියේ. කියන්නේ අවුරුද්දට කලින්. එතකොට ගොඩාක් හිටිය ටුවරිස්ට්ලා ශ්‍රී ලංකන් කපල්ස් ශ්‍රී ලංකන් ෆැමිලීස් දෙකක් තුනක් ඔය වගේ ඉන්න ඇති උපරිම. ඉතින් ගොඩාක් හිටිය ටුවරිස්ට්ලා ඒගොල්ලෝ ගොඩාක් අපේ ශ්‍රී ලංකන් එන්වයරන්මන්ට් එක මේ වෙදර් එක එන්ජොයි කර කර හිටියා. ඉතින් දැන් අපි යන්නේ අපේ ඩිනර් එකට. ඉතින් මේක තමයි මේ රෙස්ටෝරන්ට් එක මං හිතන්නේ යාළගේ තියෙන. මසාලා මේ ඇවිල්ලා බණ්ඩක්කා Indian dal ka fish
rice. Sudu batu. Cauliflower. Cauliflower. Carrot. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඩිනර් බුෆේ එක ඒගොල්ලෝ arrange කරලා තිබ්බේ. ස්ටාර්ටර්ස් වර්ග, මේන්, ඒ වගේම ඩෙසර්ට්ස් වර්ග, ඉන්ටර්නැෂනල් සහ ලෝකල් කම්බිනේෂන් එකක් විදිහට තමයි බුෆේ එක arrange කරලා තිබ්බේ. මේ තියෙන්නේ පෝක් ඩිනර් එකට පහුදා බ්‍රෙක්ෆාස්ට් එකට ඒ වගේම ලන්ච් එකට මේ තුනටම පෝක් තිබ්බා ටේස්ට් තුනකින්. ඒ වගේම ඇක්ෂන් ඒරියා එකක් තියෙනවා එළියට වෙන්න. ඉතින් ඔයාලට එළියට ගිහින් කෑම කන්නත් පුළුවන්. නැත්නම් රෙස්ටෝරන්ට් එක ඇතුළේ ඉඳන් කෑම කන්නත් පුළුවන්. මේ තමයි ඩෙසර්ට්ස් ඒරියා එක. ඊළඟට මම චිකන් කෝන් සුප් එකක් ගත්තා. චිකන් කෝන් මට මතක විදිහට මේක මික්ස් එකක්. ඉතින් මේ සුප් එක හරිම රසයි. සුප් එක බීලා ඊට පස්සේ නිදහසේ මගේ ඩිනර් එක ගන්න තමයි මට තියෙන්නේ. මොකද හස්බන්ඩ් ඉන්නවා නම් මේ වගේ එළියට ගියාම ඇත්තටම එයා දවසම බබාව බලා ගන්නවා. ඒක නිසා මට හරිම නිදහසේ ඉන්න තමයි තියෙන්නේ. අපි අපේ කෑම පටන් ගත්තේ ඩිනර් එකකින්. ඉතින් ඔයාලා එනවා නම් හොටෙල් ස්ටේ එකකට ඔයාලට පුළුවන් ෆුල් බෝඩ් එනවා නම් ඔයාලට චෙක් ඉන් වෙන දවසේ ලන්ච් එකෙන් ඔයාලගේ කෑම පටන් ගන්න. එතකොට එහෙම පටන් ගත්තාම එදා ලන්ච් එක, ඒ වගේම එදා ඩිනර් එක සහ පහුවදා බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ඔයාලට යන්න පුළුවන්. නැත්නම් ඔයාලට ඩිනර් එකෙන් පටන් අරගෙන චෙක් අවුට් වෙන දවසේ ලන්ච් එක අරගෙන ඔයාලට හොටෙල් එකකින් චෙක් අවුට් වෙන්න පුළුවන්. මේ තමයි බා ඒරියා එක. ඇත්තටම ලයිට්ස් දාලා මේ වෙලාවේ හරිම ලස්සනයි. අපි මෙතනට ආවේ වතුර බෝතලයක් ගන්න. ඉතින් රූම් එකේ තියලා තියෙන්නේ වතුර බෝතල් 2යි. ඉතින් ඔයාලට තව වතුර ඕන නම් මෙතනින් ගන්න පුළුවන්. ලොකු බෝතලයක් වෙනවා. රුපියල් 350යි. ඉතින් ඔයාලා එනවා නම් ඔයාලට වෙනම එළියෙන් අරගෙන එන්නත් පුළුවන්. මේ තමයි පහුවදා උදේ. ඇත්තටම හරිම ලස්සන view එකක් මෙතන තියෙනවා මේ උදේට. අර නිදහස් පරිසරයක්, හරිම ලස්සන පරිසරයක් මෙතන තියෙනවා. ඉතින් මම උදෙන්ම බ්‍රෙක්ෆාස්ට් එක ගන්න තමයි යන්නේ. ඉතින් මේ විදිහට කලින් වගේම බුෆේ එක arrange කරලා තිබ්බා. ටී කෝෆි ස්ටේෂන් එකක්, ෆෘට් ජූස් වර්ග, කැඳ වර්ග, මේන් කෝස් එක, ඒ වගේම ඩෙසර්ට්ස් වර්ග. ඉතින් ඉන්ටර්නැෂනල් සහ ලෝකල් කම්බිනේෂන් එකක් තමයි මේන් එකත් කලින් ඩිනර් එක වගේම arrange කරලා තිබ්බේ. Bacon, sausages, and omelets. මේ තියෙන්නේ කුරක්කන් කැඳ එකක්. ඇත්තටම මේක හරිම රසයි. මං ඉස්සෙල්ලාම තමයි කුරක්කන් කැඳ එකක් බීවේ. මේක රස වේද කියලා හිතලා මම නිකමට බීලා බලනවා කියලා හිතුවා. ඇත්තටම මේ කැඳ එක නම් හරිම රසයි.
ඊළඟට මම බෙදා ගන්නවා ටෝස් එකක් ඔයාලා බලන්න. ඒක කිසිම ලස්සනකුත් නැහැ. ඒ වගේම මේකේ කිසිම රසකුත් නැහැ. මම ඒක ඇත්තටම කෑවේ නැහැ. චුට්ටක් කලා නිකන් හිටියා. මේ වලට පේනවනේ. ඉතින් ඒක හැර අනිත් ගොඩක් කෑම බ්‍රෙක්ෆාස්ට් එකට තිබ්බ. ඇත්තටම හොඳයි. මේ තියෙන්නේ ඇක්ෂන් ස්ටේෂන් එක. ඉතින් ඔම්ලට්ස් වර්ග, එතකොට සොසේජස්, බිත්තරා මේ වගේ දේවල් මෙතන හදලා දෙනවා. ඉතින් මෙතන රෙස්ටෝරන්ට් එක ඇතුලේ කෑම ගන්නත් පුළුවන්. ඒ වගේම රෙස්ටෝරන්ට් එක ඉස්සරහා කෑම ගන්නත් පුළුවන්. ඉතින් රෙස්ටෝරන්ට් එක එළියේ කෑම ගන්න ඕන නම් කෑම ඔයාලා අරගෙන ඉවර කළාම එන්න ඕනේ. මොකද එතන හරියට කපුටෝ ඉන්නවා. එතන කට්ටිය බලන් ඉන්නවා. නමුත් ඉතින් පොඩි අවදානමක් තියෙනවා. කෑම කාලා ඉවර වෙලා මෙතනින් එනවා නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් කෑම කන අතරතුර තව මොනවා හරි ගන්න එනවා නම් වගේ කෑම එක තියලා එන එකේ පොඩි රිස්ක් එකක් තියෙනවා. දැන් දවල් 12ට විතර ඇති. ඉතින් අපි ආව චෙක් අවුට් වෙන්න. සාමාන්‍යයෙන් 12 වෙනකොට අපි කීයක රිසෙප්ෂන් එකට බාර දෙන්න ඕනේ. කීයක බාර දීලා අපිට පුළුවන් අපේ ලන්ච් එක අරගෙන යන්න. ඉතින් මේ විදියට තමයි මේ රිසෙප්ෂන් එක ආවට ලොබි එක හරිම ලස්සනයි. මුළු හොටෙල් එකම හරිම ලස්සනට පේනවා මෙතනට. ඉතින් මෙන්න මේ විදියට තමයි ලන්ච් එකත් ඒගොල්ලෝ arrange කරලා තිබ්බේ. කෑම ගැන කතා කරොත් ඇත්තටම කෑම ටික හොඳයි. නමුත් එක වගේ කෑම ටිකක් වැඩි වගේ කියලා මට හිතෙනවා. ඒ කියන්නේ ඩිනර් එක සහ ලන්ච් එක ගත්තාම ගොඩක් ලොකු වෙනසක් නැහැ වගේ. ඉතින් මේ වගේ ගතියක් තිබ්බා. නමුත් සාමාන්‍යයෙන් ගත්තාම කෑම ටික හොඳටම හොඳයි. usually lunch buffet එක open කරන්නේ දවල් 12:00මාර. නමුත් එදා දවල් 12 වෙනකොට මේ ඔක්කොම ready කරලා තිබ්බා. ඉතින් ඒක නිසා අපිට ටක් ගාලා කැම ටික අරගෙන හවස 1 වගේ වෙනකොට හොටෙල් එකෙන් පිටත් වෙන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම ලෝකල් සහ ඉන්ටර්නැෂනල් කම්බිනේෂන් එකක් තමයි ලන්ච් එකටත් තිබ්බේ. ඉතින් හොටෙල් එක ගැන ඇත්තටම කතා කරොත් හොටෙල් එකේ room view එක, facilities, staff members මේ හැම දෙයක්ම ගොඩාක් හොඳයි. කෑමත් ගොඩක් හොඳයි. චුට්ටක් අර මං කිව්වා වගේ ලන්ච් එක ඩිනර් එක පොඩක් සිමිලර් ගතියක් තිබ්බා ඒ ඇරෙන්න. අනිත් පහසුකම් මේ හැම දෙයක්ම ගත්තාම මට හිතෙනවා worth it කියලා. ඉතින් ඔයාලත් මේ කාල සීමාව තුල යනවා නම් all cards වලට all debit and credit cards වලට 15% discount එකක් තියෙනවා. ඉතින් සිට්‍රස් වස් කාඩු වල ගිහින් නැත්තම් මං හිතනවා ගිහින් ඔයාලගේ බබාලත් එක්ක enjoy කරන්න, family එකත් එක්ක enjoy කරන්න පුළුවන් හොඳ හොටෙල් එකක් කියලා.
papadam. මේ තියෙන්නේ සුප් එක. මේකෙත් වයිල්ඩ් මෂ්රූම් මට මතක විදියට තිබ්බේ. මේකත් ඇත්තටම හරිම රසයි. මම කලින් කොහොම මේකේ තිබ්බ අර සුප් වර්ග ටික, කැඳ වර්ග ටික හරිම රසයි. ඉතින් ලන්ච් එකෙන් පස්සේ අපි දැන් යන්න තමයි හදන්නේ. ඉතින් හොටෙල් එක ගැන ඕවරෝල් කතා කරොත් හරිම සපෝටිව් ස්ටාෆ් එකක් මේ හොටෙල් එකේ ඉන්නවා. ඒ වගේම කෑම ටිකත් ඕකේ. රූම් ෆැසිලිටීස්, හොටෙල් ෆැසිලිටීස් මේ හැම දෙයක්මත් ඉතින් හොඳයි. ඒ වගේම මේ දවස්වල යන ඩිස්කවුන්ට් එකත් එක්ක, ඔෆර් එකත් එක්ක මං හිතනවා ඔයාගේ ෆැමිලි එකත් එක්ක, ඔයාගේ යාළුවොත් එක්ක යන්න අයිඩියල් ප්ලේස් එකක් කියලා සිට්‍රස් වස් කඩුව. ඉතින් එහෙනම් මේ වගේ තවත් ලස්සන vlog එකකින් අපි ආයෙත් හමු වෙමු.